හෙලෝ ගයිස් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා එසේ තාම්ටෙක් YouTube channel එකට. අද අපි අන්බොක්ස් කරන්න යන්නේ thumbnail එකේ තිබ්බ වගේ දුම දාන ගැජට් එක නැත්තම් humidifier එක. මේකෙන් සරලව වෙන්නේ අපේ හැම වේල් එක නවත්තනවා. මේකට humidifier කියන්නේ මේක humidity එක පාලනය කරන නිසා. එහෙනම් අපි දැන් බලමු මේක box එක කොයි වගේද කියලා. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන් යන්න. මගේ වීඩියෝස් බලන බහුතරයක් පිරිස channel එක subscribe කරලා නෙමෙයි වීඩියෝස් බලන්නේ. ඒ හින්දා විනාඩියක් කරන් channel එක subscribe කරන් යන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. මේ වගේ cardboard box එක තමයි මේ humidifier එක එන්නේ. මේක eco friendly box එකක්. ඒ වගේම මේක ඉස්සරහා පැත්තේ humidifier එකේ ෆොටෝ එකක් සහ warning prompt වගේක් උඩින් බලා ගන්න පුළුවන්. operating details දකුණු අත පැත්තේ වම් අත පැත්තේ මේක ගන්න පුළුවන් විදිය සහ පාටවල් ගැන සදානක් කරලා තියෙනවා. මේක unbox කරන්න කලින් මේ close up shot එකත් බලාගෙන යන්න. Feel the moment, feel the power. Bring the animal back to life. Bring the energy one more time. If you feel like letting go, you can take control. You can turn this all to something beautiful where you feel. අපි දැන් මේක unbox කරගමු. මෙන්න මේ විදියට ඉස්සරහින් තමයි මේක unbox කරගන්න තියෙන්නේ. හරි. මේ විදියට unbox කරගත්තයින් පස්සේ ඔයා order කරපු color එකට අනුව ඔයාට humidifier එක බලා ගන්න පුළුවන්. මම මේක order කරේ white color වලින්. ඊට අමතරව ඔයාට මේකට power එක දෙන්න micro SD cable එකක් බලා ගන්න පුළුවන්. ඔව් මේක rechargeable නෙමෙයි. මේකට අපිට direct power එකක් දෙන්න ඕන. මේක අන්ට rechargeable එකක් අපිට හොයාගන්නත් බෑ. ඊට අමතරව මේකේ power button එක click කරලා කරගන්න පුළුවන් දේවල් සහ light system එක ගැන හඳුන්වා දීලා තියෙන switch and short paperworks අපිට බලා ගන්න පුළුවන්. මෙච්චරයි box එකේ තියෙන්නේ. fire එකේ ports ගැන කතා කරොත් ඒකට power එක දෙන්න මෙන්න මේ වගේ micro SD port එකක් අපිට බලා ගන්න පුළුවන්. water ලැබිලා තියෙන cable එකෙන් ලේසියෙන්ම මේකට power එක දෙන්න පුළුවන්. ඒ වගේම උඩ අත පැත්තේ මිස් nozzle එක සහ අපිට අනිකුත් වැඩවලට උපකාර වෙන අපේ power button එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ design එක ගැන කතා කරොත් මේක dual colors RGB light එකකුත් මේක වැඩ කරනවා. අපිට මෙන්න මේක මේ විදියට කැල දෙකකට separate කරන්න පුළුවන්. මෙන්න මේ කොටසට තමයි අපිට වතුර දාන්න තියෙන්නේ. ඔයාලා first time use කරනවා නම් මෙන්න මේ rod එක ටික වෙලාවක් වතුරේ තියලා ආපහු මේකට fix කරන්න. මතක ඇතුව අර spring එක හරියට fix කරන්න. ඒක නැති වුණොත් ඔයාලට මේක use කරන්න බෑ. මම මේ විදියට ඒක තිබ්බ තැනටම ආපහු fix කරනවා. මේ rod එක වතුර නැතුව use කරොත් මේක කර වෙලා හින්දා humidifier එකේ අනිවාර්යෙන් හතරෙන් එකක්වත් වතුර තියෙන්න ඕල වග බලා ගන්න. මම මේ විදියට මේක නැවතත් close කරගන්නවා. අපි දැන් බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. මම ඔයාලට මේක වැඩ කරන විදිය ගැන පොඩි idea එකක් දෙන්නම්. මුලින්ම මම මේක මේ විදියට separate කරලා මේකට 4න් 3ක් වගේ ප්‍රමාණයක් පිරෙන්න වතුර දානවා. වැඩියෙන් දාන්න එපා. මේක close කරාදී වතුර බීමට හැලනවා වැඩියෙන් දැම්මොත්. 4න් 3ක් වගේ ප්‍රමාණයක් වෙනකන් ඔයාලට මේකේ වතුර පුරවන්න පුළුවන්. මේක මිලිලීටර් 220ක් සපෝට් කරන ටැංක් එකක්. ඊට පස්සේ ඔයාලට මොරින්ම use කරනවා නම් මේ රොඩ් එක හොඳට වතුරට දාලා තියන්න. ඊට පස්සේ මේක ෆික්ස් කරගන්න. මතක ඇතුව ස්ප්‍රින්ග් එක තියෙනවද කියලා බලන්න. හරි දැන් මම මේ විදියට මේක ෆික්ස් කරගන්නවා. ඊට පස්සේ ඔයාට මෙතන ඔයාගේ micro SD port එක බලා ගන්න පුළුවන්. මම මේ විදියට power bank එකක් අරගෙන ඒකට charging port එක connect කරගන්නවා. හරි දැන් මම මේ විදියට charging port එක connect කරගෙන micro SD port එක මගේ humidifier එකේ තියෙන micro SD port එකට ගහනවා. දැන් හරි මේක power වෙලා තියෙන්නේ. මෙන්න මේ විදියට on කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ දුම දාන විදිය. ඔයාලට මේ බටන් එක එක සැරයක් ක්ලික් කරොත් මේක තප්පර 3න් 3ට දුම දාන විදියට ඔයාලට හදන්න පුළුවන්. ඒ කියන්නේ මේක තප්පර 3ක් දුම දානවා. ඊට පස්සේ ඉතුරු තප්පර 3ක් මෙයා නිකන් ඉන්නවා. ඔයාලට මම පෙන්නන්න.
ඔන්න බං එක ඇක්ටිව් කරා ඔයාලට පේනවා ඇති දැන් දුම දාලා නතර වුණා තප්පර 3කට පස්සේ ආයි තප්පර 3කට පස්සේ මේක ස්මෝක් එක පිට කරන්න පටන් ගන්නවා ඒ වගේම මේ පවර් බටන් එක ක්ලික් කරගෙනම හිටියාම ලයිට්ස් ඕෆ් කරගන්නත් පුළුවන් මම ඔයාලට කිව්වා 12 colors RGB light එකක් මේකට එනවා කියලා ආයෙ මේක උඩ ක්ලික් කරන් හිටියාම ඔයාට මේක ඕෆ් කරගන්න ඔන් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේක ලයිට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් ඇවරේජ් මට්ටමක එළියක් බලා ගන්න පුළුවන් හැබැයි මේක එළිය තියෙන තැනකට ගියොත් මේක ලයිට් එක ඇත්තටම පේන්නේ නැතු වෙනවා මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ මේ වීඩියෝ හොඳයි නම් channel එක subscribe කරලා යන්න ඒක මටත් මගේ channel එකටත් කරන්න ලොකුම ලොකු උදව්වක්